ආයුබෝවන් මම දැන් මම ඔයාලට පාඩම් කීපයක්ම කියලා දුන්නා. විභවිතා මානවල ත්‍රිකෝණ පාඩම, සමචතුරස්‍ර පාඩම, එතකොට ඍජුකෝණාශ්‍ර පාඩම කියන මේ පාඩම් කීපෙම කියලා දුන්නා. මට අද හිතුණා තවත් පාඩමක් කියලා දෙන්නට වඩා මම කලින් කියලා දීපු පාඩමක ගැටලු ටිකක් ඔයාලත් එක්ක සාකච්ඡා කරොත් හොඳයි කියලා. ඉතින් දැන් මම කියලා දෙන්න යන්නේ ඒ වගේ ගැටලු කිහිපයක්. ඉතින් අපි බලමු මෙන්න මේ ගැටලුවට අදාළව මේකේ සමචතුරස්‍ර ක්‍රියාවක් තියෙනවද කියලා හොයලා බලමු. දැන් මතකද දන්නේ නැහැ මම කියලා දුන්නා මේ වගේ විශාල සමචතුරස්‍රයක් තවත් කුඩා සමචතුරස්‍ර කොටස් වලට බෙදලා තියෙනකොට කොහොමද කියලා මම කියලා දුන්නා හොයන්නේ මේකට දාලව තියෙන සමචතුරස්‍ර ගන්න කොහොමද කියලා. කොහොමද මේක තමයි පළවෙනි කොටුව. එතකොට ඒ එක ගුණ කරනවා එම සංඛ්‍යාවෙන්ම මේ දෙවෙනි කොටුව. ඒකට ඒකත් ගුණ කරනවා එම සංඛ්‍යාවෙන්ම මේ තුන්වෙනි කොටුව. 3 ගුණ කරනවා 3. මේ හතරවෙනි කොටුව. ඒකත් ගුණ කරනවා එම සංඛ්‍යාව. එක් වරක් 1 1යි. දෙවරක් 2 4යි. තුන් වරක් 3 9යි. හතර වරක් 4 16යි. එතකොට මෙතන මුළු සමචතුරස්‍ර කීයක් තියෙනවද කියලා හොයාගන්න අපි මේ සංඛ්‍යා ටික එකතු කරලා ගන්න ඕනේ. එතකොට 16යි 4යි කියද 20යි 20යි 10යි 30යි. මේ රූපයේ තියෙන මුළු සමචතුරස්‍ර ගන්න වෙන්නේ 30යි. මේ සමචතුරස්‍ර අපි එකින් එක කීයක් තියෙනවද කියලා ගණන් කරලා 1 2 3 4 එහෙම කීයක් ගණන් කරන්න ගියොත් අපිට පැටලෙනවා. ඒ කියන්නේ වර්ධිනවා. ඒකට තියෙන සම්භාවිතාවය වැඩි. මේ වගේ කෙටි ක්‍රමයක් ගත්තාම අපිට ඉක්මනින්ම මේ ගැටලුව විසඳගන්න පුළුවන්. ඒ වගේම තව මම ඔයාලට කිව්වා මෙහිම මේ ක්‍රමයට ගැටලු විසඳන්න පුළුවන් මේ විදිහේ විශාල සමචතුරස්‍රයක් කුඩා සමචතුරස්‍ර වලට බෙදලා තියෙන අවස්ථාවක විතරයි කියලා. මේ වගේ තියෙන අවස්ථාවක අපි වෙන වෙනම ගන්න ඕනි කොහොමද මේ සමචතුරස්‍ර ගණනය කරන්නේ මේක වෙන වෙනම ගන්න ඕනේ කීයක් තියෙනවද කියන එක. දැන් අපිට මෙන්න මේ කොටස විතර අර මම කලින් කියපු විදිහටම හදන්න පුළුවන්. මොකද මේ විශාල සමචතුරස්‍රය කුඩා සමචතුරස්‍ර කොටස් වලට තමයි බෙදලා තියෙන්නේ. මේ පළවෙනි එක, ඊට මේ දෙවෙනි එක කොටුව. එතකොට එක ගුණ කරනවා එකකින්, එක ගුණ කරනවා දෙකකින්. මෙතන කීයද? 4යි, මේ 1යි. මෙතන තියෙනවා 5ක්. හැබැයි පිට තියෙනවා තව තියෙනවා. ඉතින් අපි ඒ ටික වෙනම ගණන් කර ගන්න ඕනේ. එතකොට ගණන් කරගත්තාම 1යි, 2යි, 3යි, මේ ලොකු එකයි 4යි. 4යි මේ 5යි ඔක්කොම සමචතුරස්‍ර තියෙනවා 9ක්. ආන් එහෙම තමයි ගැටලුව විසඳගන්නේ. ඒ වගේම මෙන්න මෙහෙම තියෙන අවස්ථාවක අපිට ඔය මම කලින් කියපු මෙන්න මේ ආකාරයේ සරල ක්‍රමයට මේ ගැටලුව හදන්න බෑ. මේකේදී කරන්න ඕනේ අපි මේක වෙන වෙනම හොයාගන්න වෙනවා සමචතුරස්‍ර කීයක් තියෙනවද කියලා. දැන් අපි ගණන් කරලා බලමුකෝ. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි. 9ක් තියෙනවා ඔක්කොම. ඒතර කුඩා සමචතුරස්‍ර කීයද? 1යි 2යි 3යි 4යි 5යි 6යි. 6ක් තියෙනවා කුඩා ඒවා. ඒතර විශාල ඒවා 7යි 8යි 9යි. 3ක් තියෙනවා. ඔක්කොම තියෙනවා 9ක්. එතකොට අපි බලමු මේක හදන්නේ කොහොමද කියලා. මේකත් තියෙන්නේ විශාල සමචතුරස්‍රයක්. මේ කුඩා සමචතුරස්‍ර කොටස් වලට වෙන් කරලා තමයි මේකෙත් තියෙන්නේ. එතකොට අර කෙටි ක්‍රමයට අපිට පුළුවන් මේකත් හදන්න. එක් වරක් 1 1යි දෙවරක් 2 4යි. මෙතන ඔක්කොම තියෙනවා 5ක්. අපි ගණන් කරලා බලමු මේක ඇත්තද කියලා. 1 2 3 4 මේකයි 5යි. මේ වගේ පොඩි එකක් තිබ්බොත් නම් අපිට ඉතින් නිකනුත් ගණන් කරලා ගන්න පුළුවන්. හැබැයි මේ වගේ ගැටලුවක මේ පැත්තට පේලි විශාල ප්‍රමාණයක් මේ පැත්තට විශාල ප්‍රමාණයක් කොටු තිබ්බොතින් අපිට මේක ගණන් කරලා ගන්න ගියාම හරියම ගැටලු සහගතයි. ඒක නිසා තමයි අපි කාලය ඉතුරු කරගන්න වර්ධන සම්භාවිතාවය අවම කරගන්න තමයි අපි මේ වගේ සරල කෙටි ක්‍රම පාවිච්චි කරන්නේ. අපි බලමු දැන් මෙම ගැටලුවේදී සමචතුරස්‍ර කීයක් තියෙනවද කියලා ගණනය කළා. දැන් බලමු මේ පොඩි ඒවා තියෙනවා 1 2 3 4ක් තියෙනවා. එතකොට මේ ලොකු ඒවා කීයද? 1යි 2යි 3යි එතනත් 4ක් තියෙනවා. 4යි මේ විශාල එකයි ඔක්කොම තියෙන එතන හද 9ක්. ඔක්කොම සමචතුරස්‍ර 9ක් තියෙනවා. අපි දැන් ගණනය කරමු මෙන්න මේක.
මේකෙදිත් අපිට ගන්න වෙන්නේ ඉතින් වෙන වෙනම තමයි. මොකද එකට ගන්න බැහැනේ මේ තියෙන විදිහට. ඒතකොට ඒ වගේ අවස්ථාවක් කරන්න වෙන්නේ. ගණන් කරන්න 1 2 3 4 මේ ලොකු එකයි 5යි. එතන 5යි. එතකොට මේ වගේ සමචතුරස්‍ර කීයද? 1යි 2යි 3යි 4යි ලොකු එකයි 5යි. ඔක්කොම තියෙනවා කීයක්ද? 10ක්. හරි පුතේ අපි දැන් බලමුකෝ මෙන්න මේ ගැටලුවට අදාළව සමචතුරස්‍ර කීයක් තියෙනවද කියලා. 1 2 ඒ කියන්නේ කුඩා සමචතුරස්‍ර අපි වෙනම කරමුකෝ. 1 2 3 4 5 6 7 8 9 10 11 12ක් තියෙනවා. ඔක්කොම 12යි. එතන පොඩි ඒවා බලමු. 1 2 3 4 5 කීයද? 5යි. ලොකු ඒවා. එතකොට ඔක්කොම කීයද? 17යි. මේ ගැටලුවට අදාළව සමචතුරස්‍ර තියෙනවා 17ක්. එතකොට ඒ වගේ තව මේ වගේ ගැටලුවක් බලමු. මෙන්න මේකේ බලමු. කුඩා සමචතුරස්‍ර කීයක් තියෙද බලමු. 1 2 3 4 5 6 6යි මේකයි 7යි. 7යි මේ ලොකු ඒවා 8යි 9යි 10යි. මෙතන තියෙනවා 3ක්. ඔක්කොම එතකොට කීයද? 10යි. මෙතන ඒ ප්‍රමාණය සමචතුරස්‍ර 10යිනේ. ඊට පස්සේ මෙන්න අපි බලමු විශාල සමචතුරස්‍ර කීයක් තියෙනවද කියලා දැන් මෙතන. එතන තියෙනවා මෙන්න මේ සමචතුරස්‍ර බලන්න. මේක සමචතුරස්‍රයක් නේද? 1යි. එතකොට මේ පැත්තට 2යි. මෙන්න මේ 1යි තවත් 3ක් තියෙනවා. එතකොට ඔක්කොම සමචතුරස්‍ර කීයද එහෙනම්? 13ක් තියෙනවා පුතේ. ඉතින් ඔන්න ඔය ආකාරයට තමයි මෙන්න මේ විදිහේ ගැටලු විවිධාකාර වූ විදිහට අපි විසඳ ගන්න ඕනේ. ඉතින් මම බලාපොරොත්තු වෙනවා තවත් ගණිත ගැටලු කිහිපයක්ම ඔයගොල්ලොත් එක්ක සාකච්ඡා කරන්න. ඉතින් එහෙම ආයෙමත් ගණිත ගැටලු වලින් හම්බ වෙනකන් ඔයාලට ආයුබෝවන්.